කවුද මේ? ආන්න තමයි යකෝ මං ආවේ. කවුද මේ? ආයුබෝවන් හැමෝටම අද ඔයාලට ගේන්නේ ශාන්ති කර්මයක රාත්‍රියේ වැඩ කොටස. මේ තමයි ඉතින් ශාන්ති කර්මයේ බුදුන් පෙදානකොට දිවි දේවතාවුන් වහන්සේලාට පහන් පත්තු කිරීම. ඔයාලා දන්නවද මේ තමයි ශාන්ති කර්මයේ කහදිය කන්නලව් කිරීම. ඔන්න ඉතින් දැන් මගේ රාජකාරිය තමයි දෙවි දේවතාවුන් වහන්සේලාට මල් ලස්සනට වඩින්නේ කියලා ආරාධනාවක් කරන එක. මල් යහන් නැටීම. පාරම්පරික බෙන්තර සම්ප්‍රදායේ පහතරට ශාන්ති කර්ම ගැන දැනගන්න බලන්න කැමති හැමෝම මාව ෆලෝ කරලා තියාගන්න.
යතිරාජෝත්තමයන්න් වහන්සේලාගේ නාමයට සන්නින් පතින් ස්තෝත්‍ර වශයෙන් කියන අවස්ථාව තමයි ඉතින් මේ අවස්ථාව. කලකලේලේ පටන් ඔව් මේ වේලේ පටන් උටම් පටන් වෙනකො විලා පස්සලා තියෙනව අන්න හරි උතුම හංගත නැද්ද වහඟත ඉන්නවද හංගත නෑද නෑ ස්ථානයට ඒ සතරවන්දික රාජස්ත්‍රයන් වහන්සේලාගේ නාමයට ඒ කවි සලෝක වලින් කියලා ආරාධනා කරාට පස්සේ නේද ආතුරකින් ඉන්න ගන්න තෑගි අයවන් ටෙක රංගේ සබයේ සිනා කොම කොට වෙන්නේ මාගේ වෙලා මං කියන්නේ තනෙනා ප්‍රදුත් කොම තමයි ඉතින් ආතුරයන්ගේ තියෙන උතුරු වසංගත දෝසාන්ධකාරවල් දුරින් භූත වෙන්න සිරස පාදයක් කීම. ඔයාලා දන්නවද මේ තමයි ඉතින් පිදේනි දිෂ්ටි කිරීම. පිදේනි දිෂ්ටි කරනවා කියන්නේ යකුන් යක්ෂණියන්ට දොළබිලි මාලාවල් සකසා දිෂ්ටි මන්තර කියලා ආරාධනා කරන එකට තමයි පිදේනි දිෂ්ටිය කියන්නේ.
මම ඔය පැත්තෙන් අහන්න තමයි මේ පැත්තෙන් අහන්න කරන්නේ. යම. කතා කරන්න ඕන. කවුද මේ? ආන්න තමයි කොහොමද ආවේ? ඔයාලා දන්නවද? මේ තමයි ශාන්ති කර්මයේ ආතුරයාට ආවේශ වීම කියන්නේ. මේ අවස්ථාව කොටස් 4කට බෙදෙනවා. ළඟ බැල්ම, දුර බැල්ම, ඡායාව, දිෂ්ටිය කියලා. මේ තත්වයට එන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. මේ තත්වය සූපත් කරන්න පුළුවන් ශාන්ති කර්මයක් මගින් පමණයි. ඔයාලා දන්නවද මේ තමයි බහිර පූජාව කියන්නේ. බහිර පූජාවක් නිවසකට හරියාකාර දීමෙන් ලැබීම් ධනලාභ වගේ දේවල් ළඟා වෙනවා. වලාගෙන යන්න හරිතනගේ පිපිලකින් ආසයාගේ රාමක දේවී දෙවිලාව උගනේ කාලයක් වනේ කියලා ගාව බදු කුමාරයාසනේ සැලකලා යක්ෂී පිළිවරාගෙන මේ තමයි ඉතින් ශාන්ති කර්මයේ අවසාන කොටස. වීඩියෝ එක හොඳ නම් ෆලෝ කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න.